මිනාසන් කොනිචිවා ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ජපනීස් ඉගෙන ගද්දී ඩික්ෂනරි තේ තා නයි නකත්තා වගේ ෆෝම්ස් කොහොමද හදාගන්නේ කියන එක. අද අපි ඒ ටික කෙටියෙන් කොහොමද හැදෙන්නේ සහ ඒවා කොයි විදිහටද වාක්‍යවල භාවිතා වෙන්නේ කියන එක බලමු. හරි. මම දැන් ඔයාලට නෝට් එකක් ෂෙයා කරනවා. හරි. අපි මේ ඩික්ෂනරි තේ තා නයි කියන ෆෝම්ස් හැදෙන විදිහ බලන්න කලින් මුලින්ම ඉගෙන ගන්න ඕන දේ තමයි මේ දෝෂි ගුරුපු කියන දේ. ඒ කියන්නේ ක්‍රියාපද කණ්ඩායම්. අපි ක්‍රියාපද කණ්ඩායම් මොනවද කියලා හඳුනගමු. ජපනීස් කියන ලැන්ග්වේජ් එක ඇතුලේ තියෙන ඔක්කොම verbs අපිට ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒ කණ්ඩායම් තුනේ නම් තුන තමයි පළමු කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, තුන්වන කණ්ඩායම. එතකොට පළමු කණ්ඩායමට ක්‍රියාපද අපි මෙන්න මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. බලන්න යාගේ තියෙන නීතිය මොකක්ද කියලා. මස් වලට පෙර අකුර ඊ ශබ්දය සහිත ක්‍රියාපද. මස් වලට පෙර අකුර ඊ ශබ්දය සහිත ක්‍රියාපදලු. දැන් මුලින්ම මොකද්ද මස් කියන්නේ කියලා? ඇත්තටම අලුතෙන්ම ජපනීස් ඉගෙන ගන්න කෙනෙක් ඒක දන්නේ නැහැ නේද? අපි ජපනීස් ක්‍රියාපද ගත්තොත් එහෙම ඔක්කොම ක්‍රියාපද ඉවර වෙන්නේ මේ මසු කියලා ලියලා තියෙන පාර්ට් එකෙන්. එතකොට තබෙමාස්, නොමිමාස්, ඉකිමාස් කියලා අපි මසු කියලා ලිව්වට මේක ඇත්තටම ප්‍රොනවුන්ස් කරන්නේ මස් කියලා. එතකොට තබෙමාස්, මිමාස්, ඉකිමාස්, චිකරිමාස්, හයිරිමාස් නේ. ඔය විදිහට අපිට ක්‍රියාපද කිහිපයක් උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. එතකොට ඒක හරියට නිකන් අපේ සිංහල ක්‍රියාපදවල අර අපි කරනවා, යනවා, එනවා, බොනවා, දුවනවා කියලා කියද්දි අපේ ක්‍රියාපද ඔක්කොම ඉවර වෙන්නේ නවා කියලා නේද? අන්න ඒ වගේ පොඩි කොටසක් නේ. එතකොට අපි මස් කියන එකෙන් ඉවර වෙලා තිබ්බොත් ඕනම වචනයක් දැනගන්නවා මේ තියෙන්නේ verb එකක් කියලා. හරි ඒ විදිහට තමයි අපි ජපනීස් වල verbs අඳුරගන්නේ. අපි කියනවා මේගොල්ලන්ට මස් ස්වරූපය කියලා. හරිද? එතකොට verb එකක මස් ස්වරූපය තමයි සාමාන්‍යයෙන් එයා පවතින ස්වරූපය. හරි. ඨබෙමස්, ඉකිමස් අන්න ඒ වගේ. හරි. එතකොට දැන් එයාලා කියනවා අන්නේ මස් කියන පාර්ට් එකට කලින් තියෙන අකුර ඊ ශබ්දයේ සහිත අකුරක් නම් ඊ අකුරත් ඇතුළත්ව ඉතුරු ඊ ශබ්ද කී, ෂී, රී, මී, නී ඔය විදිහට තියෙනවනේ. අන්න ඒ අකුරක් නම් ඒ වගේ verbs ඒගොල්ලෝ පළවෙනි කණ්ඩායමට ඇතුළත් කරනවලු. එතකොට බලන්න උදාහරණ ඔයාලට දීලා තියෙනවා මේ කකිමස් හරිනේ. නොමිමස්, සුකුරිමස්, තොබිමස්, හනශිමස්. දැන් මම මේ හනශිමස් වලට ඩබල් ලයින් ඇඳලා තියෙනව නේද? ඒ ඇයි කියලා මම තව ටිකක් පල්ලෙහාට කියලා දෙද්දි ඔයාලට කියන්නම් ඇයි මම එහෙම ඩබල් ලයින් ඇඳලා තිබ්බේ කියලා. හරි අපි යන් දෙවෙනි කණ්ඩායමට අයිති ක්‍රියාපද මොනවද කියලා බලන්න. දෙවෙනි කණ්ඩායමට අයිති ක්‍රියාපද මම යව රෝස පාටින් මාක් කරන්නම්. බලන්න මස් වලට පෙර අකුර ඒ ශබ්දයේ සහිත ක්‍රියාපද ඒ අකුරත් ඇතුළත්ව ඉතුරු ඒ ශබ්ද නේද? එතකොට බේ මේ හේ සේ අන්න ඒ වගේ අකුරු. හරි බලන්න තබෙමස් කිමෙමස් ඔෂියෙමස් ගොමෙන්නේ චොත්තමත්තේ ඔෂියෙමස් වසුරෙමස් ස්කෙමස් කියලා අපිට ඒවා පෙන්වන්න පුළුවන්. හරි දෙවෙනි කණ්ඩායමට අයත් වෙන්නේ මස් වලට පෙර ඒ ශබ්දයේ සහිත අකුරු තියෙන ක්‍රියාපද විතරක් නෙවෙයිලු. මේ බලන්න මස් වලට පෙර එක අකුරක් පමණක් පවතින ක්‍රියාපදත් අපි දෙවෙනි කණ්ඩායමටලු ගන්නෙ. දැන් උදාහරණයක් විතර මේ පල්ලෙහා දීලා තියෙන verbs ටික බලන්න ඔයාලා. මිමස්, කිමස්, නෙමස්, ඉමස්, දෙමස්. දැක්කද? මේ හැම එකේම මස් වලට කලින් එක අකුරයි තියෙන්නේ. අන්න එහෙම ඒවත් අපි සලකන්නේ දෙවෙනි කණ්ඩායමේ කියලාලු නී ගුරුපු. නේ අපි ගෲප් එකට කියනවා ගුරුපු කියලා. එතකොට ඉචි ගුරුපු කියන්නේ පළවෙනි කණ්ඩායම, නී ගුරුපු කියන්නේ දෙවෙනි කණ්ඩායම. හරි දෙවෙනි කණ්ඩායමට තව සෙට් එකක් අයිතිලු. විශේෂිත ක්‍රියාපද සෙට් එක. අපි බලමු කවුද මේ විශේෂිත ක්‍රියාපද සෙට් එක කියලා.
බැලූ බැල්මට පළවෙනි කණ්ඩායමේ ලෙස පෙනුනද සැබෑවටම දෙවෙනි කණ්ඩායමට අයත් ක්‍රියාපද කියලාලු මෙයාලට කියන්නේ. මම මෙයාලව වෙනම පාටකින් හයිලයිට් කරන්නම්. බලන්න. බැලූ බැල්මට පළවෙනි කණ්ඩායමේ වගේලු. හරි නේද? බලන්නකෝ මේ කරිමස්, තරිමස්, ශිංජිමස් කියන ඔක්කොමලා මස් වලට කලින් තියෙන්නේ ඊ ශබ්දය සහිත අකුරු. මේ එතකොට අපි දැන් මස් වලට කලින් ඊ ශබ්දය සහිත අකුරු විදිහට කතා කරේ පළවෙනි කණ්ඩායමට අයිති ක්‍රියාපද නේද? මෙයාලගේ තියෙන්නේ එහෙමයි. අපිට මෙයාලව පේන්නේ හරියට පළවෙනි කණ්ඩායමේ අය වගේ. ඒ වුණාට ඇත්තටම මෙයාලා විශේෂිත කණ්ඩායමක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ දෙවෙනි කණ්ඩායමට. හරිද? එතකොට ඔයාලට දැන් මස් වලට පෙර ඒ ශබ්දයේ සහිත අකුරක් තියෙන ක්‍රියාපදයක් නම් ටක් ගාලා ඔළුවට මතක් කරගන්න පුළුවන් නේද? මස් වලට කලින් එක අකුරක් තියෙන verbs ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. හැබැයි මේ විශේෂිත ක්‍රියාපද සෙට් එක එකපාරට මතක් කරගන්න බෑ. ඒ නිසා ඔයාලට මේ කට්ටියව වෙනමම පාඩම් කරගෙන තියාගන්න වෙනවා. හරි? එතකොට කරිමස්, තනිමස්, ශිංජිමස්, දෙකිමස්, අබිමස්, ඔකිමස්, සුගිමස්, ඔරිමස් විදිහට අපිට ක්‍රියාපද කීපයක් හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු තුන්වෙනි කණ්ඩායම. සංගුරූප. හයි. සංගුරූප එකට අයිති ක්‍රියාපද දෙකයි තියෙන්නේ. හරිද? ඒ තමයි ශිමස් සහ කිමස්. ශිමස් කියන්නේ කරනවා, කිමස් කියන්නේ එනවා. හරි. එතකොට මේ දෙන්න විතරක් නෙමෙයි ශිමස් වලින් ඉවර වෙන සියලුම ක්‍රියාපද තුන්වෙනි කණ්ඩායමේ ක්‍රියාපද විදියට අපි සලකනවා. කිමස් වලින් ඉවර වෙන ක්‍රියාපදත් අපි ඒ විදියට සලකනවා. හැබැයි එනවා කියන තේරුම කිමස්ගේ තියෙන්න ඕනේ. ඒ හැම ක්‍රියාපදයකම. මේ මෙතන ඉන්නේ මොත්තේ කිමස් දැක්කනේ. කිමස් කියන එකනා ඇවිල්ලා තියෙනවා මෙතන. මොත්තේ කිමස් කියන්නේ රැගෙන එනවා. එහෙනම් අපිට ආව ගන්න පුළුවන් තුන්වෙනි කණ්ඩායමේ ක්‍රියාපදයක් විදියට. ඒ වගේම තමයි ශිමස් වලින් ඉවර වෙන සියලුම ක්‍රියාපද. දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා. අර උඩ ඩබල් ලයින් ඇදලා තිබ්බ හනශිමස් මෙන්න මෙයා එයාත් තුන්වෙනි කණ්ඩායමට නේද එන්න ඕනේ කියලා අපිට දැන් ප්‍රශ්නයක් එනවා. හරි. මම ඩබල් ලයින් නැන්ද ඒක තමයි. එයා තුන්වෙනි කණ්ඩායමට එන්නේ නැහැ. මේ තුන්වෙනි කණ්ඩායමට එන්නේ නැති කීප දෙනෙක් ඔයාලට පේනවා මෙතන. මම ක්‍රොස් කරලා තියෙනවා හනශිමස්, කෙෂිමස්, ඔෂිමස් කියලා තුන් දෙනෙක්ව. හරි මේ උදාහරණ තුනක් ගත්තේ මේ වගේ තව ක්‍රියාපද තියෙනවා. හරි. එතකොට මේ කෙක්කොන් ශිමස්, චූමොන් ශිමස්, සෙන්තක්කො ශිමස් කී තියෙන ඒවා තුන්වෙනි කණ්ඩායමට එනවා. හරි. එතකොට අපි දැන් බලමු ඇයි එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ කෙක්කොන් ශිමස් කියන verb එක බලන්න. ඒකේ මේ ශිමස් කියන පාර්ට් එකට කලින් තියෙනවා කෙක්කොන් කියලා වචනයක්. නේද? කෙක්කොන්. එතකොට තුන්වෙනි කණ්ඩායමට අයත් වන ක්‍රියාපද අපි දැන් කිව්වනේ ශිමස් වලින් අවසන් වෙන සියලුම ක්‍රියාපද මේකට එනවා කියලා. හැබැයි සියලුම ක්‍රියාපද ගන්න බෑ. එයාලා කියනවා ශිමස් වලින් ඉවරුණු පළියටම අපිට මෙයාලව තුන්වෙනි ක්‍රියාපද තියෙන කණ්ඩායමට ගන්න බෑයි කියලා. හරිද? එතකොට ඒකට හේතුව තමයි යාලා කියනවා ශිමස් වලට කලින් තියෙන කොටස. හරියට මේ කෙක්කොන් ශිමස් එකේ කෙක්කොන් කියන පාර්ට් එක වෙනම නවුන් එකක් විදිහට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනෙලු. හැබැයි ඊට පස්සේ යාලා කියනවා නවුන් එකක් විදිහට වෙන් කරගත්තටම මදි මේ නවුන් එකේ තේරුමයි මේ කෙක්කොන් ශිමස් කියන සම්පූර්ණ verb එකේ තේරුමයි සමාන අර්ථයක් දෙන්න ඕනෙලු. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවයක් ඒ දෙන්නගේ තේරුම් අතර තියෙන්න ඕනෙලු. අපි බලමු කෙක්කොන් ශිමස් කියන්නේ මොකක්ද? ඔයාලා හොඳටම දන්න ක්‍රියාපදයක්. මේ ඔයාලට අනිවාර්යෙන් ඕන වෙන ක්‍රියාපදයක්. මැරි කරනවානේ විවාහ වෙනවා. කෙක්කොන් කියන්නේ විවාහය. එතකොට විවාහ වෙනවා සහ විවාහය කියන එක අතර සම්බන්ධතාවයක් තියෙනවා නේද? ඒ තේරුම් දෙක අතරේ. එහෙනම් අපිට එයාව තුන්වෙනි කණ්ඩායමේ කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. තව උදාහරණයක් බලමු අපි. මම තව එකක් මාක් කරන්නම්. අපි ගමු මෙන්න මේක සෙන්තකුෂිමස් කියන එක. සෙන්තකුෂිමස් කියන එකේ ශිමස් වලට කලින් සෙන්තකු කියන පාර්ට් එක වෙන් කරගන්න පුළුවන්ද බලන්න ඕනේ නවුන් එකක් විදිහට පුළුවන්. නවුන් එකක් විදිහට වෙන් කරගත්තාම සෙන්තකු කියන එක්කෙනාගේ තේරුම රෙදි සේදීම්. රෙදි සේදීම්. සෙන්තකු ශිමස් කියන්නේ රෙදි සෝදනවා. එහෙනම් රෙදි සේදීම් සහ රෙදි සෝදනවා කියන එක අතර අන්තර් සම්බන්ධතාවයක් ඒ තේරුම් දෙකේ සමානතාවයක් තියෙනවා. එහෙනම් එයාවත් තුන්වෙනි කණ්ඩායමේ විතර සලකන්න පුළුවන්. මෙතන තියෙන චුමොන් ශිමස්, රෙන්ෂෝ ශිමස්, සෝජ ශිමස් කියන ඔක්කොමලා ඒ විදිහට තේරුම්
එකිනෙකට ගැලපෙන verbs. ඒ නිසා තමයි යාළුව තුන්වෙනි කණ්ඩායමේ විතර සලකන්නේ. ඊළඟට ළමයි මේ හනෂිමස් කියන එක්කෙනාව ඇයි එහෙනම් ආවේ නැත්තේ කියනවා අපිට දැන් බලන්න පුළුවන්. අපි යමු මෙතන උඩට. අම්, මෙතන හනෂිමස් කියන එක්කෙනාව බලමු අපි. චතමත්නේ. හරි. දැන් මේ හනෂිමස් කියන එක්කෙනාව ගත්තොත් හරිද? එයත් ශිමස් වලින් ඉවර වෙලා තියෙනවා. අපි යාව මුලින් බලමු ශිමස් වලට තියෙන පාර්ට් එක අපිට වෙන් කරගන්න පුළුවන් නවුන් එකක් විදිහට. අපි දන්නවා හොඳටම හන කියලා නවුන් එකක් තියෙනවා. මොකක්ද හන කියන්නේ? සෝ දිස්නේ මල තව එකක් තියෙනවා. නහය නේ අපි නහයටත් කියනවා හනා කියලා. මලටත් කියනවා හනා කියලා. එතකොට නහය මල කියන තේරුම් ගත්තොත් අපි හනෂිමස් කෙනෙක්ගේ සම්පූර්ණ තේරුම ගමු. කතා කරනවා. කතා කරනවා කියන තේරුමට මල සහ නහය කියන දෙක අන්තර් සම්බන්ධතාවයක් දෙන්නේ නැහැ. ඒ අතර සමානතාවයක් නැහැ ළමයි. එතකොට අපිට මල නහය කියනවා කතා කරනවා කියන එකට සමාන තේරුමක් නැති හින්දා අපි ආව තුන්වෙනි කණ්ඩායමේ කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට තමයි මේ හනෂිමස්, කෙෂිමස්, ඔෂිමස් වගේ කට්ටියවත් අපි තුන්වෙනි කණ්ඩායමේ අය විදිහට නොසලකා ඉන්න හේතුව වෙන්නේ. එතකොට ශිමස් වලින් ඉවර වුණු පළියටම බෑ එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඒ ශිමස් වලට කලින් තියෙන පාර්ට් එක. හරිද? සම්පූර්ණ verb එකේ තේරුමට සමාන තේරුමක් දෙන noun එකක් විදිහට වෙන් කරගන්න පුළුවන් ඉන්න ඕනේ. එතකොට මේ කෙෂිමස් ඔෂිමස් කියන ඒවා බැලුවොත් එහෙම අපිට පේනවා noun එකක් විදිහට ඒගොල්ලන්ව වෙන් කරගන්නත් බැහැ. ඒගොල්ලෝ ඔක්කොම ශිමස් වලට කලින් එක අකුරක් තියෙන කට්ටියනේ. ඒ අකුරකට තේරුමක් නැහැනේ. එතකොට ඒ හින්දා වචනයක්වත් හැදෙන්නේ නැහැ. යාළව noun එකක් විදිහටවත් වෙන් කරගන්න බෑ. නිසා අපි යාළව පළවෙනි කණ්ඩායමට දානවා. එතකොට පළවෙනි කණ්ඩායමට දාන්නේ මොන නිර්ණායකයේ මතද? අර මස් වලට පෙර ඊ ශබ්දයක් තියෙනවා කියන නිර්ණායකෙන්. දැන් ෂී අකුරත් ඊ ශබ්දයක්නේ. එහෙනම් හනෂිමස් මස්වට කලින් ෂී අකුර තියෙන හින්දා තමයි අපි යාළුව පළවෙනි කණ්ඩායමට ගන්නෙ. මං හිතන්නේ ඔයාලා හැමෝටම මෙන්න මේ දෝෂික රූප කියන එක දැන් හොඳට තේරෙනවා ඇති. ක්‍රියාපද කණ්ඩායම් ගත්තොත් අපි මේකේ මතොම එකක් දැන් කතා කරමු. ඒ කියන්නේ සාරාංශයක්. දෝෂික රූප ගත්තොත් කණ්ඩායම් තුනක් තියෙනවා. අපි තුනම පේන විදිහට ස්ක්‍රීන් එක හදාගමු. හරි කණ්ඩායම් තුනක් තියෙනවා. මොනවද? ඉචික රූප, නීක රූප, සංඝ රූප. ඉචික රූප කියන්නේ මස් වලට පෙර ඊ ශබ්දය. නීක රූප මස් වලට පෙර ඒ ශබ්දය. මස් වලට පෙර එක අකුරක් පමණක් තියෙන ඒවා. ඒ වගේම විශේෂිත ක්‍රියාපද සෙට් එක. තුන්වෙනි කණ්ඩායම සංකරූප ශිමස් කිමස් වලින් අවසන් වන ක්‍රියාපද. ශිමස් කිමස් කියන verb දෙක ඇතුළත්ව ශිමස් කිමස් වලින් ඉවර වෙන ක්‍රියාපද. හරි. එතකොට අර අරු කිමස් සෙන්ස අරු කිමස් එක එහෙනම් ඇයි එන්නේ නැත්තේ? හතර කිමස් එක ඇයි එන්නේ නැත්තේ කියලා දැන් ඔයාලා අහයි. හරි. අරු කිමස් කියන්නේ ඇවිදිනවා. හතර කිමස් කියන්නේ වැඩ කරනවා. එයාලා කිමස් වලින් ඉවර වුණාට ඇත්තටම එයාලගේ තේරුම ඇතුලේ එනවා කියන තේරුම නෑ නේද? හතර කිමස් එකේ එනවා කියලා තේරුමක් නෑ. අරුකිමස් එකේ එනවා කියලා තේරුමක් නැහැ. එතකොට ඒ හින්දා අපිට යාළව සලකන්න බෑ තුන්වෙනි කණ්ඩායමේ විදිහට. හරි. ඊළඟට අපි යමු ක්‍රියාපද ලිස්ට් එක හොඳට පුළුවන් නම් අපිට ඩික්ෂනරි ෆෝම් හදන්න පුළුවන්. මම ඩික්ෂනරි ෆෝම් ඉස්සෙල්ලම ඉගෙනුවේ නැති හේතුව තමයි ක්‍රියාපද කණ්ඩායම් තුන දන්නේ නැතුව අපිට ඩික්ෂනරි ඉගෙන ගන්න බෑ. මොකද කණ්ඩායම් තුන එකිනෙකට වෙනස්. හරිද? එතකොට මේ කණ්ඩායම් තුන පළවෙනි ගෲප් එක ඩික්ෂනරි වලට හරවන්නේ වෙන විදිහකට. හරි දෙවෙනි ගෲප් එක තවත් විදිහකට තුන්වෙනි ගෲප් එක තවත් විදිහකට. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කතා කරමු මොකද්ද මේ ඩික්ෂනරි ෆෝම් කියන්නේ කියලා නේද? අපි ගොඩාක් අහලා තියෙනවා මේක DF කියලා. නේ DF. අපි ඩික්ෂනරි ෆෝම් ශබ්දකෝෂ ස්වරූපය නේ ඒක අපි DF කියලා කෙටි කරලා ගොඩක් වෙලාවට කියනවා. මේක අපි හරියටම නිහොන්ගෝ වලින් ජපනීස් වලින් ප්‍රොනවුන්ස් කරන්නේ රුකේ කියලා. K කියන්නේ ෆෝම් ස්වරූපය. එතකොට රුකේ කියලා අපි කියනවා. හයි. ඇත්තටම ඩික්ෂනරි ෆෝම් කියලා කියන්නේ වර්තමාන ඇත ස්වරූපය. හරි ඒ කියන්නේ කනවා, බොනවා, යනවා, එනවා, නානවා අන්න ඒ වගේ වර්තමාන ඇත ස්වරූපය verb එකක ඩික්ෂනරි ෆෝම් එක. එතකොට ඔයාලා කේසෙන්සේ තබෙමාස්, නොමිමාස්, ඉකිමාස්, සුකුරිමාස් මේවා
මේවත් වර්තමාන ඇත ස්වරූපනේ. එතකොට මොකටද අපිට ඩික්ෂනරි ෆෝම් එකක් ඕනේ වෙන්නේ කියලා. හරි. අපිට ඩික්ෂනරි ෆෝම් එක ඕනේ වෙනවා ඉස්සරහට තියෙන ග්‍රැමර් හදාගෙන යද්දි. අපිට කියන්න ඕනේ වෙනවා ඉගෙන ගන්න ළමයා කියලා. එතකොට මම දන්නවා ඉගෙන ගන්නවට කියන verb එක. මොකද්ද? මනබිමස්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. සෝදෙස්නේ. නරයිමස්. එතකොට මනබිමස් හරි නරයිමස් හරි දෙකෙන් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ගන්න ළමයා කියලා හදනකොට මනබිමස් ළමයාට මොකද කියන්නේ කොදමෝ. නේ කෝ කියලා කියන්නත් පුළුවන්. අපි කොදමෝ කියලා ගමු. ඒතර ඉගෙන ගන්න ළමයා ඉගෙන ගන්න ළමයා. එතකොට මනබිමස් කොදමෝ කිව්වොත් ඉගෙන ගන්නවා ළමයා. මනබිමස් කොදමෝ ඉගෙන ගන්නවා ළමයා. එතකොට අර ඉගෙන ගන්න ළමයා කියන එක හදාගන්න බැරි වෙනව නේද? ඒක හදාගන්න අපිට මේ විදිහට ඩික්ෂනරි කරන්න වෙනවා අර මනබිමස් කියන ෆෝම් එකෙන් තියෙන මනබිමස් කියන verb එක මස් K එකෙන් මස් ෆෝම් එකෙන් තියෙන verb එක අපිට හරව ගන්න වෙනවා ඩික්ෂනරි වලට. එතකොට අපිට පහසුවෙන් මෙයාව එකතු කරගන්න පුළුවන් ඉගෙන ගන්න ළමයා කියන විදිහට. මම කිව්වේ ඩික්ෂනරි ෆෝම් වල එක භාවිත අවස්ථාවක් විතරයි. තවත් භාවිත අවස්ථා තියෙනවා. එතකොට අපිට ගොඩාක් ග්‍රැමර් හදාගන්න මේ ඩික්ෂනරි කියන එක නම ඕනේ වෙනවා. එයාලව මස්කේ එකෙන් තියෙද්දි, ඒ කියන්නේ මස් ස්වරූපයෙන් තියෙද්දි අපිට ග්‍රැමර් හදාගන්න බෑ. ඒ හින්දා තමයි මේ විදිහට ඩික්ෂනරි ෆෝම් එකට අපි හරවගන්නේ. හරි, අපි බලමු කොහොමද ඩික්ෂනරි හදන්නේ කියලා. ඉසි ගෲපු. හරි, අපි බලමු මුලින්ම පළවෙනි ගෲප් එක කොහොමද අපි ඩික්ෂනරි වලට හදන්නේ කියලා. ඉචිගුරුපු දීලා තියෙනවා. මෙයාලා කියනවා මස් ඉවත් කරන්න පළවෙනි ස්ටෙප් එක විදිහට මස් ඉවත් කරන්න කියලා කියනවා. හරි මස් ඉවත් කරනවා. ඊට පස්සේ ඊ ශබ්දය ඌ ශබ්දයක් කරන්න. ඊ ශබ්දය ඌ ශබ්දයක් කරන්නලු. හරි අපි බලමු. අපිට පේනවා නොමිමස් කියන එක්කෙනාව මොකද්ද කරලා තියෙන්නේ? මස් ඉවත් කරලා අර ඊ ශබ්දය මී කියන ඊ ශබ්දය ඌ ශබ්දයක් කරනවා. එතකොට මී එකේ ඌ ශබ්දය මූ. නේ අපි ඇල්ෆබෙට් එකට අනුවනේ හිතන්නේ. මා මී මූ මේ මෝ. එහෙනම් මී එකේ ඌ ශබ්දය මූ. ෂී එකේ ඌ ශබ්දය මොකද්ද? සූ. චී එකේ ඌ ශබ්දය සූ. රී එකේ ඌ ශබ්දය රූ. නේද? ඒ විදිහට අපිට හදාගන්න පුළුවන්. එහෙනම් මී එකේ ඌ ශබ්දේ මූ. එතකොට අපිට හැදෙනවා ඩික්ෂනරි ෆෝම් එකට හැදුව verb එක නොමු කියලා. එහෙනම් නොමිමස් කියන verb එකේ ඩික්ෂනරි අපිට හැදෙනවා නොමු කියලා. නොමිමස් කියන්නේත් බොනවා, නොමු කියන්නේත් බොනවා. මොකද ඩික්ෂනරි කියන්නේත් වර්තමාන අර්ථ ස්වරූපය. එහෙනම් නොමිමස් නොමු. බොනවා. ඊට පස්සේ බලන්න උදාහරණ දෙකක් ඔයාලට දීලා තිනවා. අපි උදාහරණයට කියනවා ළමයි රේ කියලා. රේ. එතකොට රේ දෙකක් දීලා තිනවා. හනෂිමස් කොහොමද හැදෙන්නේ? මස් ඉවත් කරා නේද? අපි කරමු. මෙයාලා කියනවා මස් ඉවත් කරන්න කියලා. ඊට පස්සේ මේ ෂී කියන්නේ ශබ්දයේ සහිත අකුර ඌ ශබ්දයක් කරන්නලු. එතකොට අපි ෂීගේ ඌ ශබ්දය බැලුවම අපිට හම්බ වෙනවා සූ කියන එක. එහෙනම් හනසු කියලා හදනවා. හනෂිමස් කතා කරනවා. හනසු කතා කරනවා. දෙකම තේරුම සමානයි. ඊට පස්සේ කකිමස් කියන්නේ කොහොමද? අපි යාගේ මස් ඉවත් කරනවා. ඊ ශබ්දය කී. එයාව ඌ ශබ්දයක් කරන්න. එතකොට අපිට හැදෙනවා කෝ. කකු කකු කියන්නේ ලියනවා. හයි. කකිමස් කකු දෙන්නකම තේරුම ලියනවා. මං හිතන්නේ ඔයාලට පළවෙනි ගෲප් එක ඩික්ෂනරි ෆෝම් එකට දැන් හදාගන්න පුළුවන්. හරි අපි try කරලා බලමු. ඔයාලා කියන්න බලන්න සුකුරිමස්. සුකුරු. හයි. අපි කියමු තචිමස්. තත්සු. හයි. යොමිමස්. යොමු. තොබිමස්. තොබු. නරයිමස්. නරව්. හයි よかったですね. ඊළඟට අපි යන් නී ගෲප් එක කොහොමද හදන්නේ කියලා බලන්න. හරි අපි නී ගෲප් විතරක් පේන්න හදාගමු. හයි. බලන්න
නීගුරුප්ප එකේදීත් යාලා කියනවා මුලින්ම මස් ඉවත් කරන්නලු. ඊළඟට ඉතුරු කොටස තියෙනනේ මස් ඉවත් කරාම ඉතුරු වෙන පාර්ට් එකට රූ අකුර එකතු කරන්නලු. හරි. තබේ මාස් එකේ මස් ඉවත් කරාම තබේ කියන පාර්ට් එක ඉතුරු වෙනවා. ඒ තබේ කියන එක්කෙනාට රූ දැම්මහම තබෙරු කියලා හැදෙනවා. දැක්කද? මේ තබෙරු බෙරු. හරි. ඊට පස්සේ තබේ මස් කියන්නේ තබෙරු කියන්නේ කනවා කියන එකමයි. ඊට පස්සේ මිමස් කියන එක්කෙනා මස් ඉවත් කරා. ඉතුරු වෙන පාර්ට් එක මී කියන අකුර එයාට රු එකතු කරාම මිරු කියලා හැදෙනවා. ඊළඟට දෙකි මස් එකේ මස් ඉවත් කරාම දෙකි කියන පාර්ට් එක ඉතුරු වෙනවා. එයාට රු එකතු කරාම දෙකිරු කියලා හදාගන්න පුළුවන්. හරි. එතකොට ළමයි මං හිතන්නේ ඔයාලට ඒක අර පළවෙනි කණ්ඩායමටත් වඩා ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. නේද? මස් ඉවත් කරා රු එකතු කරා. එහෙනම් කොහොමද කියන්නේ? අපි verbs තුනක් හදලා බලමු ටක් ගාලා. මං කියන කලින් ඔයාලා කියන්න try කරන්න. වසුරේ මස්. වසුරේරු.はい。決めます。決める。信じます。信じる。はい、よかったですね。එතකොට මේ අර ශින්ජිමස් එක ඇයි සෙන්සි ගත්තේ කියලා බැලුවොත් ඇයි ගත්තේ? එයා කවුද? ශින්ජිමස් පළවෙනි ගෲප් එකේ වගේ පෙවුනට ඇත්තටම දෙවෙනි ගෲප් එකට අයිති විශේෂිත ක්‍රියාපදයක්. එහෙනම් ශින්ජිමස් කියන එක අපි දෙවෙනි ගෲප් එකේ කෙනෙක් ඉඳන් තමයි මෙතනදී ආවත් කතා කරේ නේ. එතකොට ශින්ජිමස් කොහමද හැදෙන්නේ? මස් ඉවත් කළා රූ එකතු කරන්න. ශින්ජිරු. මේ දෙකිමස් එකත් ඒ වගේ විශේෂ ක්‍රියාපදයක් නේ. දැක්කනේ මස් වලට කලින් ඊ ශබ්දයක් තියෙන්නේ. ඒ වුණාට එයාව අපි පළවෙනි ගෲප් එකේ කෙනෙක් විදිහට සලකන්නේ දෙවෙනි ගෲප් එකේ විදිහටනේ සලකන්නේ. එහෙනම් දෙකිමස් දෙකිරු කියලා හදාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තුන්වෙනි ගෲප් එක සන් ගෲප් කොහොමද හදාගන්නේ කියලා. මේක ගොඩක් ලේසි. මෙතන මේ පොඩි මිස්ටේක් එකක් වෙලා අපි බලමු මේ සන් ගෲප් එකේ මෙතන මේ එක ඉරක් අඩුවෙන් තමයි print වෙලා තියෙන්නේ. sorry type වෙලා තියෙන්නේ. එතන වල හදාගන්න. හරිද? හරි. සන් ගෲප් කියන්නේ තුන්වෙනි කණ්ඩායම. ශිමස් කිමස් කියන දෙන්නනේ ඉන්නේ. ශිමස් එක මොකද්ද වෙනවා කියන්නේ? සුරු කිමස් එක කුරු කියලා හැදෙනවලු. එතකොට සුරු කුරු කියලා තමයි තුන්වෙනි කණ්ඩායමේ verbs අපි ඩික්ෂනරි වලට හරවන්නේ. තේරුම මොනවද? තේරුම වෙනස් වෙන්නේ නැහැ. ශිමස් කිව්වත් සුරු කිව්වත් කරනවා. කිමස් කිව්වත් කුරු කිව්වත් එනවා. හයි. රෙන්ෂෝ ශිමස් කියලා එකක් තියෙනවා. අපි කලිනුත් එයා බැලුවා නේද? උඩ අපි උදාහරණයක් විදිහට යව ගත්තා. රෙන්ෂෝ ශිමස් කියන්නේ පුහුණු වෙනවා. හරි. එතකොට රෙන්ෂෝ ශිමස් එකේ මේ සුරු කියන පාර්ට් එක සම්පූර්ණයෙන්ම දැන් සුරු කියලා හරවන්නලු. එතකොට රෙන්ෂෝ සුරු. ඊළඟ මොත්තේ කිමස් එකේ කිමස් කියන පාර්ට් එක සම්පූර්ණයෙන් කුරු කියලා හරවන්නලු. එතකොට මොත්තේ කුරු. දැක්කද? තේරුමේ වෙනසක් වෙන්නේ නැහැ. ඕකේ. ওই විදිහට තමයි අපි groups තුන හදාගන්නේ. මොනවටද? ඩික්ෂනරි ෆෝම් වලට අපි තුන්දෙනාම එකට පේන විදිහට මේ ස්ක්‍රීන් එක හදාගමු. හරි බලන්න ෆස්ට් ගෲප් එක නම් ඔයාලා කෙටියෙන් මේකට ෂෝට් නෝට් එකක් හදාගන්න. හරිද? E නම් sorry ෆස්ට් ගෲප් එකේ නම් E එක ඌ කරනවා. සෙකන්ඩ් ගෲප් එකේ නම් රු එකතු කරනවා. තර්ඩ් ගෲප් එකේ නම් සුරු කුරු එනවා. හරිද? එතකොට ඔයාලට ලේසි විදිහකට මේක මතක තියාගන්න ඕනේ. මොකද අපිට ඩික්ෂනරි නැතුව ජපනීස් වල ඉස්සරහට යන්න අමාරුයි. ඩික්ෂනරි අනිවාර්යයෙන්ම අපිට ඕනේ වෙනවා. ඊළඟට අපි ඩික්ෂනරි ෆෝම් එක භාවිතා වෙන අවස්ථා මොනවද කියලා බලමු. මෙතන භාවිතා වෙන අවස්ථා කීපයක් ඔයාලට දීලා තියෙනවා 10ක්. අපි බලමු. හරි මේ තියෙන්නේ ඔක්කොම 10. අපි එකින් එක විස්තර කරගෙන යමු. හයි. නාමපදයක් විස්තර කිරීමට ක්‍රියාපදයක් යොදා ගැනීම. නාමපදයක් හරිද? ළමයි ගොමෙන්නේ. නාමපදයක් විස්තර කරන්න අපි ක්‍රියාපදයක් යොදා ගැනීම. ඒ කියන්නේ දැන් අපි මෙච්චර කල් නාමපදයට කියනවා ජපනීස් වලින් නම් දෙස්ක? 知っていますか? 名詞ですね。はい、名詞。名詞එකක් අපි විස්තර කරන්න මෙච්චර කල් යූස් කරේ形容詞. නේද? 形容詞කියන්නේ මොනවද?
විශේෂණ පද. හරි. එතකොට ඇඩ්ජෙක්ටිව්ස් පාවිච්චි කරලා තමයි අපි දැන් ලස්සන ළමයා නේද? රතු පාට කාර් එක. උස බිල්ඩින් එක. රස රාමෙන්. ඒ විදිහට අපි අර රාමෙන් බිල්ඩින් එක ඔය විදිහට තියෙන නාමපද මේෂි විස්තර කරන්න පාවිච්චි කරේ කේෝෂි විශේෂණ පද. එතකොට අපි අද ඉගෙන ගන්නවා ඒ විදිහට ඒ තියෙන නාමපද කොහොමද verb එකක් පාවිච්චි කරලා විස්තර කරන්න කියලා. එතකොට බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා. අපිට කරන්න තියෙන්නේ verb එක ඩික්ෂනරි ෆෝම් එකට හරවලා එයාට noun එක එකතු කරන එක. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදියට ගමු. කතා කරන ගිරවා. හරිද? ඔන්න කතා කරන ගිරව. ගිරව විස්තර කරන්නේ කොහොමද කතා කරන. ඒතර කතා කරනවා කියන verb එකෙන් නේද මේ කතා කරන කියන පාර්ට් එක හැදෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි දැන් මේ නාමපදයකින් ක්‍රියාපදයක් මේ ක්‍රියාපදයකින් නාමපදයක් විස්තර කරන්න යන්නේ. එතකොට කතා කරන ගිරවා. කතා කරනවට මොකද කියන්නේ? හනෂිමස්. එතකොට ඒක ඩික්ෂනරි ෆෝම් එකට හැරෙව්වහම දැන් දෙස්කා හනසු හනසු හයි හනසු කවුද ගිරවට කියනවා අපි ඕමු කියලා ඕමු එතකොට හනසු ඕමු හනසු ඕමු කතා කරන ගිරවා එහෙනම් කොහොමද කියන්නේ අපි කියමු අ, දුවන ළමයා කතාවකුත් තිබ්බ නේද දුවන ළමයා හෂිරිමස් කියන්නේ දුවනවා හෂිරු කොදමෝ ඉගෙන ගන්න යාළුවා ඔයාලටත් ඉන්නවනේ නේද? කවුද? මනබිමස් කියන්නේ ඉගෙන ගන්නවා. මනබු තොමෝදාචි යාළුවා. තොමෝදාචි. මනබු තොමෝදාචි. නැත්තම් ඔයාලට පුළුවන් මනබිමස් වෙනුවට ඉගෙන ගන්නවා කියදී නරයිමස් කියන verb එකක් ගන්න. එතකොට නරව් තොමෝදාචි කියලා හදාගන්න පුළුවන්. අපි යන් දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි එකේදී කියන ක්‍රියාපදයක් නාමපදයක් දෝෂී එකක් මේෂී එකක් කරනවලු. හරිද? එතකොට කොහොමද දෝෂී එකක් මේෂී එකක් කරන්නේ? සිංහලෙන් කොහොමද? හරි. අපි ගමු verb එකක් ඉන්නමු. යොමිමස් කියන ක්‍රියාපදය ගමු. කොහොමද යොමිමස් කියන ක්‍රියාපදය නාමපදයක් කරන්නේ? සිංහලෙන් කියවනවා කියවීම නේද? කතා කරනවා කතා කිරීම හමු වෙනවා හමුවීම නේද? අන්න ඒ විදිහට අපි ක්‍රියාපදයක් නාමපදයක් කරන්නේ කොහොමද කියලා සිංහල භාෂාවෙන් දන්නවා. දැන් අපි ඒක කොහොමද ජපනීස් වලින් කරන්නේ කියලා බලන්නයි යන්නේ. හයි අපි බලමු. ක්‍රියාපදයක් නාමපදයක් කරද්දී අපි ඩික්ෂනරි ෆෝම් එක හදනවා ඉස්සෙල්ලම ඩික්ෂනරි ෆෝම් එක හදලා යාට බලන්න කොතෝ කියලා වචනයක් එකතු කරනවා. අකුරු දෙකක පොඩි වචනයක්. එතකොට අපි කොහොමද අර කියවනවා කියන එක දැන් හදන්නේ? යොමිමස් මුලින්ම ඩික්ෂනරි හදන්න. යොමු කොතෝ එක එකතු කරනවා. යොමු කොතෝ. එහෙනම් යොමිමස් කියවනවා. යොමු කොතෝ කියවීම. හනෂිමස් කතා කරනවා. කතා කිරීම. හනසු කොතෝ.そうですね. ඊට පස්සේ අපි ගත්තොත් රෙදි සෝදනවා. සෙන්තකු ශිමස්. රෙදි සේදීම. සෙන්තකු කොතෝ. තව එකක් ගමු. කිමෙමස් තීරණය කරනවා කිමෙරු කොතෝ තීරණය කිරීම. හරි ඊළඟට තුන්වෙනි අවස්ථාවට යමු. කිසියම් ක්‍රියාවක් කරන්න පුළුවන්. කොහොමද කරන්න පුළුවන් කියලා හදන්නේ? හරි කරන්න පුළුවන් කිව්වහම කතා කරන්න පුළුවන් යන්න පුළුවන් එන්න පුළුවන් බොන්න පුළුවන් කන්න පුළුවන් නටන්න පුළුවන් දුවන්න පුළුවන් ඕනම ක්‍රියාවක් කරන්න පුළුවන් කියන එක කොහොමද හදන්නේ? එතකොට අපිට කරන්න තියෙන්නේ verb එකේ dictionary form එක හදලා කොතෝ ගා දෙකිමස් කියලා අලුත් පාර්ට් එකක් එකතු කරන්න. කොතෝ ගා දෙකිමස්. දැන් අපි කිව්වොත් කතා කරනවා හනෂිමස් කතා කරන්න පුළුවන් කොහොමද කියන්නේ? හනසු එකතු කරන්න මේ පාර්ට් එක. කොතෝ ගා දෙකිමස්.
話すことができます。話すことができます。kata කරන්න පුළුවන්.はい、කියමු බලන්න. 話すことができます。うん、そうですね。話すことができます。kata කරන්න පුළුවන්. ジャパンභාෂාව kata කරන්න පුළුවන්. 日本語を話すことができます。日本語を話すことができます。そうですね。はい。ඊළඟට කිසියම් ක්‍රියාවක් කරන්න කලින් කරන්න කලින් යන්න කලින් බොන්න කලින් එන්න කලින් නාන්න කලින් අත හොදන්න කලින් තව මොනවද එහෙනම් දෙස්කා කියවන්න කලින් නිදා ගන්න කලින් හැරෙන්න කලින් නේද ඔය විදිහට ගොඩාක් ක්‍රියාපද අපිට ගන්න පුළුවන්. එතකොට කරන්න කලින් කියන එක අපි හදද්දී අපිට කරන්න තියෙන ඩික්ෂනරි ෆෝම් එකට මයේනි කියලා පදයක් එකතු කරන එක. මයේනි අපි ඉගෙනගෙන තියෙනවා මයේ කියන එක විතරක්. මයේ කියන්නේ මොකද්ද? ඉස්සරහා කියන එකනේ. ඉස්සරහා. හරි. එතකොට මයේ කියන්නේ ඉස්සරහා මයේ නී කියන පාර්ට් එක ගත්තාම කලින් කියන එක තමයි හැදෙන්නේ. එහෙනම් කොහොමද අපි කියන්නේ? දෙයක් කරන්න කලින් කියලා ඩික්ෂනරි ෆෝම් ප්ලස් මයේනි. අපි උදාහරණයක් ගමු. යන්න කලින් යනවා. ඉකිමස්. එහෙනම් ඩික්ෂනරි හදන්න ඉස්සෙල්ලා 行きます。行くですね。はい、行く。එහෙනම් 行く前にයන්න කලින් කන්න කලින්食べる前にඑන්න කලින් හුරු前にබලන්න කලින් මිරු前にකියවන්න කලින් යොමු前にそうですね. ඒ විදිහට හදා ගන්න පුළුවන්. හරි මම ඔයාලට දෙන එකක් හදන්න. කොහොමද කියන්නේ විවාහ වෙන්න කලින්? そうですね. 結婚する前にはい ඊට පස්සේ අපි පස්වෙනි අවස්ථාව බලමු. කිසියම් ක්‍රියාවක් කරන අවස්ථා තියෙනවා. කිසියම් ක්‍රියාවක් කරන අවස්ථා තියෙනවා. කරන අවස්ථා තියෙනවා. අපිට මොකද කරන්න තියෙන්නේ? ඩික්ෂනරි ෆෝම් එකට කොතෝ ගාරිමස් කියලා එකතු කරන්නයි තියෙන්නේ. එතකොට කරන අවස්ථා තියෙනවා කියන එක හැදෙනවා. මොනවද කරන අවස්ථා තියෙනවා කියන්නේ මෙහෙමයි. ඉරිදට මම පන්සල් යන අවස්ථා තියෙනවා. නේ සඳුදාට ඉස්කෝලේදී අතු ගන්න අවස්ථා තියෙනවා. ජපානයේදී අ, අපි දුන්නේ ඔයා ජපානයේ ඉන්නවා. ජපානයේදී කිමෝනෝ අඳින අවස්ථා තියෙනවා නේ. මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් කිමෝනෝ අඳින අවස්ථා තියෙනවා. අන්න ඒ විදිහට කියද්දී අපි කොතෝක අරිමස් කියන එක දානවනේ ඩික්ෂනරි ෆෝම් එකට. හරි අපි බලමු උදාහරණයක්. අ,ちょっと待って。අපි ගමු. යන අවස්ථා තියෙනවා. එතකොට යනවා 行きます。行くことがあります. යන අවස්ථා තියෙනවා. කරන අවස්ථා තියෙනවා. します කරනවා. එහෙනම් එයාගේ ඩික්ෂනරි එක する. する ことがあります. කරන අවස්ථා තියෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න します කියන්නේ කරනවා කියන එක අපි තව verb එකක් ඉගෙන ගන්නවා කරනවා කියන එකට します හරි. ඒ වගේම ඊට අමතරව තව එකක් ඉගෙන ගන්නවා やります කියලා. やります කියන එකකට තේරුමක් තියෙනවා කරනවා කියලා. එතකොට අපිට පුළුවන් やることがあります කියලාත් කියන්න නේ. やることがあります. හයි ඉතින් ඔය විදිහට අපිට ඩික්ෂනරි ෆෝම් වල භාවිත අවස්ථා තව ගොඩාක් තියෙනවා. හරිද? මම ප්‍රධානම පහක් තමයි මේ බැලුවේ. තව තියෙනවා කරන්න හිතාගෙන ඉන්නවා, ක්‍රියාවක් කිරීමෙන් ක්‍රියාවක් කරන්න කැමති, පුරුද්දක් ලෙස කරනවා. කිසියම් ක්‍රියාවක් කරන විට මේ කරන විට තොකි කියන එක ඩික්ෂනරි එක විතරක්ම එන එක නෙමෙයි. තව තේ තා ෆෝම්, නයි ෆෝම්, නගත්ත ෆෝම් වගේ ඇත් එක්කත් එනවා. කොහොම වුණත් මේ විදිහට අපිට ඩික්ෂනරි ෆෝම් එකේ අවස්ථා ගොඩක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඩික්ෂනරි ෆෝම් එක හදන හැටි අද ඉගෙන ගත්තා. ඊට කලින් ඉගෙන ගත්තා කොහොමද ක්‍රියාපද කණ්ඩායම් ටික හඳුනාගන්නේ කියන එක. මං හිතන්නේ ඔයාලට ගැටලුවක් නැතුව ඇති කියලා. අපි ආය පාරක් මේ ඩික්ෂනරි ෆෝම් එක හදන හැටි බැලුවොත් කොහොමද අපි හදන්නේ? ෆස්ට් ගෲප් එක ඊ ශබ්දය උ ශබ්දයක් කරනවා. සෙකන්ඩ් ගෲප් එකේදී මස් ඉවත් කරා රු එකතු කරා. තුන්වෙනි කණ්ඩායම しますする 来ます来る はいそうですね。はい皆さんじゃあ私はここに終わりましょう。なんかわからないことがありますか？はい、皆さん、わからないことがあったら聞いてください。はい、じゃあ皆さん、さようなら。
日本語できますように。